ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයේ කෘෂි විද්‍යාපීඨයේ අවසන් වසර ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්. මම 2019 වසරේදී ජීව විද්‍යා විෂය ධාරාවෙන් කෘෂි විද්‍යාව හැදෑරුවේ මගේ උසස් පෙළ සඳහා. මට අවශ්‍යතාවය තිබුණේ කෘෂි විද්‍යාව විෂය ධාරාව යටතේ උපාධි පාඨමාලාවක් හැදෑරීමටයි. ඒක තමයි මගේ එකම හීනය වුණේ. නමුත් රජයේ විශ්වවිද්‍යාලයක කෘෂි විද්‍යාව සම්බන්ධ උපාධියක් හැදෑරීමේ හීනය මට හැබෑ කරගන්න බැරි වුණේ මම ලබාගත් ඉසෙට් කෝර් අගය අඩුවීම නිසා. ඔය අතරේදී මම පෞද්ගලික විශ්වවිද්‍යාලවල තියෙන කෘෂි විද්‍යා උපාධි සම්බන්ධව හොයලා බැලුවා. ඒ අතරේදී තමයි මට ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයේ කෘෂි විද්‍යා උපාධිය පිළිබඳව ආරංචි වුණේ. ඉතින් ඔය අතරේදී මට දැනගන්න ලැබුණා රජය මගින් පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් උසස් අධ්‍යාපන කටයුතු සඳහා ලබා දෙනවා කියලා. ඉතින් ඔය පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ගැන හොයලා බලනකොට තමයි මට දැනගන්න ලැබුණේ ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයේ කෘෂි විද්‍යාව සම්බන්ධව තියෙන උපාධිය හැදෑරීමට මෙම පොලි රහිත ණය යෝජනා ක්‍රමය යටතේ මට සහභාගී වෙන්න පුළුවන් කියලා. කෘෂි විද්‍යාව සම්බන්ධයෙන් උපාධියක් හැදෑරීමට බලාපොරොත්තුවෙන් හිටිය මට මෙම පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය මගේ හීනය හැබෑ කරගන්න මනා පිටුවහලක් වුණා. වසර 4ක් ඇතුළත කිසිදු ගෙවීමක් සිදු කරන්නේ නැතුව මෙම උපාධි පාඨමාලාව හදාරලා ඉවර වෙලා ඉන්පසු අවුරුදු 7ක් ඇතුළත අපිට මෙම ණය පොලි රහිතව ගෙවාගෙන යන්න පුළුවන්. පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයේ කෘෂි විද්‍යා උපාධිය හැදෑරීමට සම්බන්ධ වුණු මට මගේ හීනය හැබෑ කරගන්න මහඟු පිටුවහලක් වුණා. ඒ වගේම ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනය මගේ හීන හැබෑ කරගන්න ගොඩක් උදව් කරා. ඉතින් කෘෂි විද්‍යාපීඨයේ අවසාන වසර ශිෂ්‍යාවක් වශයෙන් ඉගෙනුම ලබන මං ඔයාලටත් ආරාධනා කරනවා රජයේ පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ කෘෂි විද්‍යාව සම්බන්ධ උපාධියක් හදාරන්න ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනය හා සම්බන්ධ වෙන්න කියලා.